බොහෝ අය හිතන්නේ මහා රාවණා රජුරුව සීතව පැහැරගෙන ආවා කියලා. මෙච්චර කාලයක් සමාජගත වෙලා තිබුණු අදහසත් ඒකම තමයි. අපි මේ කතාව කියනවට පිළිගන්නේ නැතුව ටිකක් ප්‍රශ්න කරලා බලමු. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. රාවණා රජුරුව දණ්ඩකාරන්නේ පැත්තට ගියේ සීතව අරන් එන්නද? ඒ කියන්නේ යන්න කලින් සීතව අරන් එන බවට කතා වුණාද? සැලසුම් කළාද? ඇත්තම කතාව රාම කසාද බැඳලා හිටියේ සීතව කියලාවත් මහා රාවණ රජුරුව දැනන් හිටියේ නෑ. එහෙම දැනගන්න උවමනාවක් තිබුණෙත් නෑ. මහා රාවණ රජුරුව ಭಾರತ දේශයට ගියේ දේශ සීමා ගැටලුවක් විසඳන්න. මහා රාවණ රජුරුවන්ගේ සහෝදරිය වුණු සුපර්ණකා කුමරියටයි දණ්ඩකාරණ්‍ය ප්‍රදේශයේ පාලනය ලබා දීලා තිබුණේ. ලැබෙන්න තිබුණු රජකම අතහැරලා ඒක ಭಾರತට බාර දීලා සීතයි ලක්ෂ්මණයි එක්ක වනගත වෙච්ච රාම නවාතැන් ගත්තේ දණ්ඩකාරණ්‍යේ. මේ ගැන දැනගත්තු සුපර්ණකා කුමරිය ඔවුන්ගෙන් මේ ගැන ප්‍රශ්න කළා. මේ ප්‍රශ්න කිරීමෙන් උරණ වෙච්ච රාමයි ලක්ෂ්මණයි ඇයට තදින්ම බැනවැදු චෝදනා කළා. ඇගේ අලංකාර රූසපුවට අපහාස වන විදිහට නින්දා කළා. ඒ සියල්ලක් එලෙස සිදුවෙද්දී ලක්ෂ්මණ ඇයට පරුෂ වචනයෙන් බැනවදිමින් පහර දීමට උත්සාහ කළා. රාමායනේ නම් තියෙන්නේ රාමයි ලක්ෂ්මණයි සුපර්ණකාගේ නාසයයි කන් දෙකයි කඩුවෙන් කපලා දැම්ම කියලායි. ඒ ගැන අපි වෙනම කතා කරමු. කොහොම වුණත් මේ සිද්ධ වෙච්ච අපහාසය ගැන කියන්න සුපර්ණකා ආකාශ මංජුසාවෙන් මහා රාවණ රජුරුව ළඟට ආවා. රාවණා මහා රජුරුව ළඟ දනින් වැටිලා සුපර්ණකා තමන්ට සිද්ධ වෙච්ච අසාධාරණය ගැන හඬා වැළපෙමින් කියන්න පටන් ගත්තා. මහා රාවණා රජුගේ කෝපය මේ සිදුවීමෙන් ඉහවහ ගියා. අනවසරයෙන් තමන්ගේ රාජ්‍ය පාලන කොටසකට ඇතුළු වුණු රාම සුපර්ණකාට කළ තර්ජනය ගැන එතුමන් ප්‍රකෝප වුණා. මේ ගැටලුව රාමත් එක්ක විසඳ ගන්න ඕන නිසා රාවණා මහා රජුරුව තීරණය කළා ඒ මොහොතේම දණ්ඩකාරණ්‍යට යන්න. සුපර්ණකාව සනසපු මහා රාවණ රජුරුව පුෂ්පක යානයේ නැගිලා මුළු ගගන තලයේම දෙබෑ කරමින් උතුරු දෙසට යානාව පැදවුවා. රාවණ මහා රාවණ රජුට ඕන වුණේ තමන්ගේ සහෝදරියට මෙතරම් තර්ජනය කිරීමට සමත් ඒ මිනිසා කවුද කියන එක දැනගන්නයි. ඒ විතරක් නෙවෙයි කරපු වැරද්දේ බරපතලකම තේරුම් කරලා දෙන්නයි. නමුත් මහා රාවණ රජුරුව දණ්ඩකාරණ්‍ය දෙසට එනකොට රාමයි ලක්ෂ්මණයි දෙන්න හිටියේ නෑ. ඔවුන් දෙන්න මුව දඩේමේ ගිහිල්ලා. රාවණ මහා රජුරුව එද්දි දණ්ඩකාරණ්‍ය හිටියේ සීතා විතරයි. මහා රාවණ රජුරුවන්ගේ හැඩි දැඩි දේහය දැකලා බිය වෙයි කියලා හිතුණු නිසා රාවණ රජුරුව භික්ෂු වේශයක් මවා ගත්තා. භික්ෂු වේශයෙන් එහෙමත් නැත්නම් තාපස වේශයෙන් සීතා ඉදිරියට ගියපු මහා රාවණ රජුරුව හරියටම සීතාගේ මූණ දැකපු හැටි තුෂ්ණිම්බූත වුණා. ගල් ගැහිලා මොහොතක් බලන් හිටපු රාවණ රජුරුව සීතාගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමයි ඇය තමන් සීතා බවත් තමන් රාම කුමාරයාගේ පාද පරිචාරිකාව බවත් කියන්නේ. රාවණ මහා රජුරුව සීතාගෙන් සීතාගේ ඉතිහාස කතාව අහන්න පටන් ගත්තා. කාගේ කවුද දෙමව්පියෝ ආදී දේවල්. ඒ අනුව ඇයව කුඩා කල කිසිවෙකු විසින් ජනක රජුරුවන්ට දුන්නු බවත් පසුව දශරථ රජුගේ පුත්‍රයා වුණු රාම කුමරුට සරණ පාවා දුන්නු බවත් ආදිය කියන්න පටන් ගත්තා. ඔබ දන්නවද මහා රාවණ රජු තමන්ගේ දෙසවනෙන් ආපු මිහිරිම වදන් වැල ඒ වෙලාවේ සීතාගෙන් අහපු බව. මේ ලෝකේ මිනිස්සෙකුට පුදුමයත් එක්කම මහා සතුටක් ලබන්න පුළුවන් නම් එකවර ඒ සතුට සීතාගේ හෙලිදරව්වත් එක්ක මහා රාවණ රජුරුව ඒ වෙලාවේ ලැබුවා.
කවුරුවත් නොදන්න ඒ සත්‍ය කතාව මොකක්ද කියලා මම අද ඔබට කියන්න කැමතියි. මුළු රාවණ ඉතිහාසයම උඩු යටිකුරු කරවන මේ හෙළිදරව්ව ඔබ හොඳින් අහන්න ඉන්න. රාවණ ප්‍රසූත වේදනාවෙන් ඉන්න මන්දෝදරියට පුලස්ති ඍෂිවරයා කියපු අනාවැකිය ආයෙමත් දෙසවන ළඟ රැව් දෙන්න පටන් ගත්තා. කුම්භකර්ණ මහරෑ 12ට පෙර ඉපදුනොත් එය මේ දරුවන්ගේ පියරජුටත් රාජ්‍යයටත් ප්‍රබල උප්පත්තියක් වේවි. හැබැයි මහරෑ 12 පහුවුණොත් ඒක පියරජුටත් රාජ්‍යයටත් ප්‍රබල නස්පැත්තියක් වේවි. පුලස්තිරිෂතුමනි, මේ රාවණින්ගේ මුල්ම දරුවන් අද මධ්‍යම රාත්‍රී 12ට පෙර දෙදෙනාම උපත ලබනවා නම් අපට කොතරම් සතුටු විය හැකිද? කුම්භකර්ණ, එසේ නොවීමයි අපට දැන් තිබෙන ගැටලුව. විශ්වය විසින් තීන්දු කළ ආකාරයට සියල්ල සිදුවේවි. ඍෂිතුමනි, අපි බලන් ඉමු. යහපත් දෙයක් සිදුවේවි. දැන් මධ්‍යම රාත්‍රියටත් ආසන්නයි. දැන් මන්දෝදරී දේවිය ඓතිහාසික දරු දෙදෙනෙකුට මෙලොව එළිය දකින්නට අවසර දෙන්නට සූදානම්. 12ට පෙර ඉපදුනොත් පිය රජුගේ නාමය රකින යක්ෂ පැටියෙකුට සූර්යාලෝකයේ දකින්නට පැය කිහිපයකින් වාසනාව ලැබේවි. රාත්‍රී 12 පහුවුණොත් එලෙස උපදින දරුවාට මේ භූමියේ සිට සූර්යාලෝකයේ දකින්නට අවසර නොමැති වේවි. ඇත්තටම මධ්‍යම රාත්‍රී 12 පහුවුණොත් මොකක් සිද්ධ වේද? සීතා කියන්නේ මහා රාවණ රජුරුවන්ගේ එකම දියණිය. සීතා කියන්නේ මහා රාවණ රජුරුවන්ගේ එකම දියණිය බවයි පරම සත්‍ය. රාවණ රජුරුවන්ගේ බිරිඳට, ඒ කියන්නේ මන්දෝදරි දේවියට ලැබෙන්න හිටියේ නිවුන් දරුවා. මධ්‍යම රාත්‍රී 12ට පෙර ඉපදුනොත් එය පිය රජුටත් රාජ්‍යයටත් ප්‍රබල උත්පත්තියක් බවත්, මධ්‍යම රාත්‍රී 12න් පසු ඉපදුනොත් එය පිය රජුටත් රාජ්‍යයටත් ප්‍රබල නස්පැත්තියක් බවත් රාවණ රජුරුවන්ගේ මුත්තණුවන් වෙච්ච පුලස්ති ඍෂිවරයා සඳහන් කරලා තිබුණා. ඇත්තටම මධ්‍යම රාත්‍රී 12ට කලින් දරුවා බිහි වුණා. ඒ පිරිමි දරුවෙක් මහා අනෝරා වැහි වැටුණු අකුණු පිට අකුණු ගහපු මහා භයංකාර රාත්‍රියේ උපන්න පුතාට මේඝනාද කියලා නම තිබ්බා. නමුත් 12න් පසුව ආයෙමත් මන්දෝදරි දේවියට අමාරු වුණා. නියුන් දරුවන් විදිහට ඊළඟට මේ ලෝකෙ එළිය දැක්කේ ගැහැණු දරුවෙක්. ඇය මේ මහ පොළොවේ පය තිබ්බොත් පිය රජුටත් රාජ්‍යයටත් මහා විනාශයක් වන බවට පුලස්ති ඍෂිවරයා කියලා තිබුණු අනාවැකිය නිසාම මේ සඳහා විසඳුමක් හැමෝම එකතු වෙලා හෙව්වා. චිරාගත ක්‍රමවේදය පරිදි සිදු කළ යුතුව තිබුණේ ආරක්ෂිතව පැසක දාලා මහ මුහුදේ පා කරලා හරින එක. මහා රාවණ රජුරුව ඒකට දැඩි ලෙසම විරුද්ධ වුණත් ඉරණම වළක්වන්න මහා රාවණ රජුරුවන්ටවත් බැරි වුණා. ස්වස්තිකය රාජ්‍ය සංකේතය ලෙස භාවිත කළ නිසා සියලු රාජ්‍ය සංකේත සමග ඇයව ආරක්ෂිත පැසක දාලා මහ මුහුදේ පා කරලා හැරියා. එහෙම ගියපු ඇයව තමයි ಭಾರತයේ ගොවියෙකුට දකින්න ලැබෙන්නේ. රාජ්‍ය සංකේතත් එක්ක හිටපු නිසා බය වෙච්ච මේ ගොවියා මේ ආරක්ෂිත පැසත් එක්ක හිටපු බිලින්දව අරගෙන ගිහිල්ලා ජනක රජුරවන්ට බාර කළා. නමුත් ගොවියෙකු ඇයව ගෙනත් දුන්නු නිසා නගුල කියන අර්ථය ඇතිව ජනක රජුරුව ඇයට සීතා කියලා නම දැම්මා. හැබැයි මේ දරුවගේ ඇත්තම නම සීතා නෙවෙයි. ඇයට මහා රාවණ රජුරුව දැම්ම නම තමයි සොහිලි.